ඔයාලා හැමෝටම අයිබෝවන්. අද අපිට කතා කරන්න තියෙන්නේ ඩීප් කාප් පැටර්න් එක ගැන. අපි එතනින් උඩ තියෙන ඔක්කොම ටික කතා කරා. අපි එහෙනම් යන් අද කතා කරන ඩීප් කාප් පැටර්න් එක ගැන කතා කරන්න. මේකේ ඩීප් කාප් පැටර්න් එකේ එලිමන්ට් ටික තියෙනවා. අපිට මේකේ B point ratio එක කියලා අපි ගන්න. අපි කලින් ඒ වගේත් කතා කරා. දැන් ඔය කට්ටියට හුරු ඇති. මෙන්න මේක එන්න ඕනි x එකයි a එකයි අතර රීට්‍රේස්මන්ට් ටූල් එක යනකට පස්සේ b point එක එන්න ඕනි 0.886. ඊට පස්සේ ab සමානයි cd type එක ab සමානයි cd 1.618 ab සමානයි cd අතර වෙන්න ඕනි. ගොඩක් වෙලාවට ඩීප් කාප් පැටර්න් එකේ 1.618යි AB සමානයි CD එනවා නම් තමයි හොඳ. ඒක තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන AB CD ඊට පස්සේ BC කියන එක 2යි 3.618යි අතර. ඒ කියන්නේ BC කියලා ගන්න මෙතන ඉඳන් මේ B ඉඳන් C ට රීට්‍රේස්මන්ට් ටූල් එක ගන්නවා. D point එක ඉන්නේ කොතනින්ද කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. විපුණාජි ලෙවල් 2යි 3.618යි අතර. ඊට පස්සේ XA 1.618 ඒක D point එක ගන්න අපි XA අතර රීට්‍රේස්මන්ට් ටූල් එක ගන්නවා. එතනින් පහළට එන ලෙවල් 1.618ට එන්න ඕනේ D point එක. يعني ඒ ලෙවල් එක තමයි මාක් වෙන්න ඕනේ. ඊට පස්සේ ස්ටොප් ලොස් එක ඉන්නේ 2ට යටින්. ඒ කියන්නේ XA අතර රීට්‍රේස්මන්ට් ටූල් එක ගන්නවා 2ට යටින් තමයි එන්නේ අපිට ස්ටොප් ලොස් එක තියන්න ඕනේ 2ට යටින්. හොඳයි. අපි දැන් ඕක chart එකේ අපි ඇඳලා බලමු කොහොමද එන්නේ කියලා. බුලිෂ් පැටර්න් එකක ඉන්නේ හැමතිස්සෙම M අකුර. එතකොට අපිට B point එක ආවේ එතනින්. මෙතන අර ලෙවල් ටික මම මෙතන දාන ලෙවල් ටික ඕනේ ඔය කට්ටිය මාක් කරගන්න. අර අප්ඩේට් එකේ තියෙන ලෙවල් ටික දෙන්නේ මෙතනින්ම. එතකොට අපි ඉස්සෙල්ලා රීට්‍රේස්මන්ට් ටූල් එක ගන්නවා XA අතර. ඕකේ එන ලෙවල් ටික මම වෙන මාක් කරගෙන තියෙනවා කලින් ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ ලෙවල් අනේකට දුන්න පොඩ්ඩක් ඉන්න ඩීප් කාප් මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. ඒ කියන්නේ B point එක එන්න ඕනේ මෙන්න මේ අතර. ඒක අපි ඒ ලෙවල් ටික මාක් කරගන්න අපි පොඩ්ඩක් ලොකු කරගමු ඔය කට්ටියට පේන විදිහට. මෙන්න මේ විදිහට තමයි මෙතන ලෙවල් ටික මාක් වෙන්නේ 0.836යි 0.999 ඒ අතර එන්න ඕනි B point එක. මෙන්න මේ අතර එන්න ඕනි B point එක. ඒ කියන්නේ ඊට පස්සේ D point එක එන්න ඕනි අපි එතන ගත්ත විදිහට මෙතන ඉඳන් මාක් කරගෙන යන්න. එතකොට ආයෙ මේ ටූල් එක ආයෙ අඳින්න ඕනේ නැති නිසා. එතකොට 1.618. ඊට අමතරව මම මෙතන මාක් කරලා තියෙනවා 1.992. ඕකත් මතක තියාගන්න මම දැන් ඉස්සරහට යනකොට කියලා දෙනවා. අපි මෙතන මාක් කරනකොට මේවා මාක් කරගන්නවා. මෙතනින් මාක් කරන එක 1.918යි XA.
තමයි D පොයින්ට් එක එන්නේ. ඊට පස්සේ ස්ටොප් ලොස් එක තියෙනවා මේ දෙකට යටින්. ඒකට අපි ඒක මාක් කරගන්නේ HOP කියන. HOP. එතකොට අපිට දැන් D පොයින්ට් එක ගත්තා අපි. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ AB ඊට කලින් C පොයින්ට් එක හොයාගන්නකොට අර කලින් වගේමයි අපි ඕක මේ පැටර්න් එකෙත් එක්ක වගේමයි 0.886යි 0.382යි අතර තමයි එන්න ඕනේ. ඊට පස්සේ අපිට ආයෙත් ඕනේ BC අතර රිට්‍රේස්මන්ට් ටූල් එක ගන්නට පස්සේ එතකොට අපිට එන්න ඕනේ 2යි 3.618යි කියන ලෙවල් වලට. මෙතන 3.618 ගන්න බෑ HOP එකට යටින් තියෙන නිසා. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් 2 කියන ලෙවල් එක. ඔය කටියට මේක ලොකු කරගමු 2 කියන ලෙවල් එක. මෙන්න මෙතන. ඔන්න ඔතනින් තමයි අපි ඊළාට මේ විදිහට ලෙවල් එක මාක් කරගන්නේ. BC කියන ලෙවල් එක. BC අතර රිප්ලේස්මන්ට් ටූල් එක ගන්න මේක තමයි. ඒකත් හරි. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ A B C අතර අඳිනවා අපි එක්ස්ටෙන්ෂන් ටූල් එක. ඒ කියන්නේ AB සමාන CD කියන එක ගන්න. එතකොට 1.6යි යටින් ඒක තමයි අපිට ගොඩක් වෙලාවට එනවා කියලා කිව්වේ. එතකොට ඒක තමයි මෙතනකින් ගන්න අපි. අපිට ඩීප් කාප් පැටර්න් එකේ සෝන් එක ලකුණු කරගන්න පුළුවන්. අර 1.9.2 මතක තියාගන්න. අපි ඉස්සරහට ප්‍රසන්ටේෂන් එකකින් කතා කරනකොට ඒකෝන මම අර කියපු විදිහට මෙන්න මේක වෙනම මා සෝන් එකක් විදිහට මාක් කරගන්න. ඔය කට්ටිය හුරු වෙනකොට ඉස්සෙල්ලාම ඔය විදිහට ටයිප් කර මේ විදිහට ලෙවල් ටික මාක් කරගන්න. ඊට පස්සේ හුරු වුණාට පස්සේ මේ විදිහට සෝන් එකක් විදිහට මාක් කරගෙන ඔය කට්ටියට පුළුවන් මේක ලේසි විදිහට තමන්ට ඕන විදිහට හරි ගස්ස ගන්න. මේක මාක් කරගන්න ඕනේ. අර කලින් නියගම හඳලා පැහැදිලි කරපු නිසා මේක ලොකුවට මම පැහැදිලි කරන්න කියන්නේ ඔන්න ඔය විදිහට තමයි ඩීප් කාප් පැටර්න් එක යන්නේ. ඊට පස්සේ අපි දැන් ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා ඉදිරියට කතා කරමු. මේක අපි යන්න. ඊට පස්සේ ඒකෙම BRS deep carb pattern එක ඔය කට්ටිය ඇඳලා try කරලා බලන්න පුරුදු වෙන්නත් එක්ක මේකේ potential reversal zone එක මෙතන දීලා තියෙනවා. මේ අගයන් මම කලින් වගේ කතා කරා. ඒක නිසා මේක BRS deep carb pattern එකේ potential reversal zone එක කියන්නේ හැරෙන zone එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම අර කිව්වේ 1.9.2 කියන එකක් මාක් කරලා තිබේ මම chart එකේ. අන්නේ ඒකේ වෙනම කතා කරනවා එතනට අර මාකට් එක එකපාරම එතන ටච් කරලා යන්න තියෙන අවස්ථාව වැඩි කියන එක තමයි මෙතනින් අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ එතනට වික්කයක් ගහුවොත් එහෙම එතනට වගේ වික්කයක් ගහලා යන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඒ කියන්නේ ගොඩක් අවස්ථාවල ඩීප් කාප් පැටර්න් වල මේ විදිහට වික්කයක් ගහලා වික්කයක එන්න පුළුවන් 1.9.2ට. ඒක නිසා ඒක වෙනම විශේෂයෙන් කතා කරන්නේ ඒක නිසා. අර හයිලයිට් කරලා වගේ මේ ඒ ලෙවල් එකට ඇවිල්ලා යන්න පුළුවන්. මේ කොළ පාටින් මාක් කරලා තින්නේ ඒක.
අනිත් දේවල් ඒ විදිහටමයි අර ඒ ලෙවල් එක මාක් කරගත්තම අපිට ඒ විදිහට යන්නේවත් බලා ගන්න පුළුවන්. ඒකෙම bearish එක ඒකත් ඔය කට්ටිය අතනම් මාක් කරගත්තා නම් ඒකත් අපිට එතනම ලෙවල් එක මාක් කරගෙන අපිට බලා ඉන්න පුළුවන් මේ ඩීප් කාප් පැටර්න් එක 1.9.2ට එනවද කියලා. يعني XA4 රිට්‍රේස්මන්ට් ටූල් එක යන්දාම එන විදිහ. හරි එහෙනම් අපි දැන් ඩීප් කාප් පැටර්න් එකත් කතා කරා. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. අපි ඊට පස්සේ තව පැටර්න් දෙකක් විතර තියෙනවා. ඒක ගැන කතා කරන්න යනවා. එහෙනම් ඔය කට්ටියට ස්තුතියි.